සාදරයෙන් පිළිගන්නවා ඇනී බොයල්ගේ YouTube channel එකට අද වීඩියෝ එක අරන් එන මම ඩේකින්. ඔයාලට මතක ඇති මම කලින් අරන් ආව වීඩියෝ එකේ උනේ ඇනී බලන අලුත් අයට ඇනී බලන්න ගයිඩ් එකක් ගැන. ඒකෙදි මම කතා කළා ඔයාට ගැළපෙන ඇනිමේ එකක් තෝරගන්නේ කොහොමද? ඇනිමේ එකක් බලන්නේ කොහොමද වගේ ගොඩක් දේවල්. ඉතින් අද වීඩියෝ එකෙන් අරන් එන්නේ අලුතෙන් බලන්න පටන් ගන්න අයට මුලින්ම බලන්න හොඳ ඇනිමි සෙට් එකක් ගැන. මේක කලින් වීඩියෝ එකේම follow up වීඩියෝ එකක් කියලා කියන්න පුළුවන් වගේම මේ වගේ ඇනිමි recommendation වීඩියෝ තුනක් අරන් එන්න මම ප්ලෑන් කරලා තියෙනවා. මේකෙදි මම ජෙනරස් 5ක් අරගෙන ඒවට අදාළව තියෙන ඇනිමි 3 බැගින් වීඩියෝ එකේ දාලා තියෙනවා. එහෙනම් වැඩිදුර විස්තර වීඩියෝ එකට ගිහින්ම කතා කරමු. ලිස්ට් එකට යන්න කලින් පොඩි දෙයක් කියලා ඉන්නම්. මම මේ ඇනිමි සෙට් එක තෝරනකොට පොඩි රූල්ස් ටිකක් අනුව තමයි තෝරගත්තේ. පළවෙනි එක තමයි මේක ඇනිමි බලන අලුත් අයට ගැලපෙන්න ඕන. ඒ කියන්නේ ඇනිමිගේ ස්ටෝරි එක ගොඩක් සංකීර්ණ නැති. මතක තියාගන්න අමාරු කැරක්ටර්ස්ලා 100 ගණනක් නැති ඇනිමි තමයි මේකට දාලා තියෙන්නේ. ඒ වගේම හැම ජෙනර් එකකටම මුලින් එපිසෝඩ් 90 ඇනිමි දෙකක් දාලා තියෙනවා. ඇනිමි එක ඉක්මනින්ම බලලා ඉවර වෙන්නත් ඕන නිසා මම එක ජෙනර් එකකට අදාළව මුල් ඇනිමි දෙක එපිසෝඩ් 12 13 අතර ඇනිමි තමා තෝරගෙන තියෙන්නේ. අනිත් ඇනිමි එක එපිසෝඩ් 20 24 වගේ ටිකක් දිග ඇනිමි එකක් තමා දාලා තියෙන්නේ. ඒ වගේම තමයි මේවා රෑන්කින් නෙමෙයි. වීඩියෝ එක බලන අය සමහරට හිතන්න පුළුවන් මේ ඇනිමි මම කියලා තියෙන්නේ රෑන්ක් එකක් අනුව කියලා. එහෙම නෑ. මම මේක දාලා තියෙන්නේ වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් ඇනිමි සෙට් එකක්. ඒ වගේම තමයි මම මේ හැම ඇනිමි එකක් ගැනම කියනකොට ඒ ඇනිමිගේ හිස්ටෝරික මොකක්ද සහ ඒ ඇනිමි එක අලුත් කෙනෙක්ට බලන්න රෙකමන්ඩ් කරන්නේ ඇයි වගේ දේවල් කියනවා. ඒක නිසා ඔයාට පුළුවන් වෙයි ඔයාට ගැළපෙන ඇනිමි එක මේ අතරින් තෝරගන්න. දැන් එහෙනම් අපි යමු ඇනිමි ලිස්ට් එකේ මොනවද තියෙන්නේ කියලා බලන්න. මේ ඇක්ෂන් ඇනිමි ජෙනර් එකේ තියෙන ඇනිමි ගොඩක්ම ෆෝකස් කරන්නේ සටන් වලට. මේකෙදි සාමාන්‍ය අතින් පයින් කරන සටන් වගේම විශේෂ පවර්ස් පාවිච්චි කරලා කරන සටනුත් අයත් වෙනවා. ඉතින් මේ ජෙනර් එකේ මුලින්ම කියන ඇනිමි එක තියෙන්නේ One Punch Man ඇනිමි එක. මේ ඇනිමි එක නම් ඔයාලා හුඟ දෙනෙක් බලලා ඇති වගේම අහලත් ඇති. ස්ටෝරි එක කෙටියෙන් කිව්වොත් මේ ඇනිමි එකේ තියෙන කතාව ගලාගෙන යන්නේ ඕනම හතුරෙක්ව එක පහරින් විනාශ කරන්න පරද්දන්න පුළුවන් සායිතමා කියලා වීරයෙක් ගැන. මෙහෙම හැම කෙනෙක්වම එක පහරින් පරද්දන්න පුළුවන් නිසා මෙයාට හොඳ සටනක් දෙන්න විදියක් නැහැ. අන්න ඒකම තමයි මෙයාට තියෙන ප්‍රශ්න. මේක බලන්න රෙකමන්ඩ් කරන්නේ ඇයි කියලා කිව්වොත් අලුතෙන් බලන කෙනෙක්ට මේකේ ස්ටෝරි එක තේරුම් ගන්න එච්චර අමාරු නෑ. ඒ වගේම පළවෙනි සීසන් එකේ එපිසෝඩ් 13යි තියෙන්නේ. තියෙන සටනුත් මාරම ක්වොලිටි වගේම මාරම එන්ටර්ටේනින්. ඒ වගේම ඔයා මේක බලනවා නම් දෙවෙනි සීසන් එක වෙනකන් විතරක් බලන්න මතක තියාගන්න. දෙවෙනි එක තමයි සෝලෝ ලෙවලින් ඇනිමි එක. මේකත් ඔයාලා හුඟ දෙනෙක් බලලා ඇති වගේම අහලත් ඇති. ඒ වගේම තමයි මේකට බනිනවත් ඇති. මේකේ ස්ටෝරි එක යන්නේ සංජින්වූ කියලා කෙනෙක්වට. මෙයා ඉන්න ලෝකේ ගේට්ස් කියලා පෝර්ටල් වගේක් මතුවෙනවා. මේ ගේට්ස් වල ඉන්නවා භයානක රාක්ෂස. ඒ වගේම තමයි මේ රාක්ෂසන්ව මරන්න විශේෂ පවර්ස් තියෙන කට්ටියක් ඉන්නවා හන්ටර්ස්ලා කියලා. මේ සංජින්වූ කියන්නේත් එහෙම හන්ටර් කෙනෙක්. හැබැයි ආව හඳුන්වන්නේ වර්ල්ඩ් වීකස්ට් හන්ටර් කියලා. මේ ඇනිමි එකේ ස්ටෝරි එක තියෙන්නේ මේ සංජින්වූ වීකස්ට් හන්ටර් ගේ ඉඳලා ස්ට්‍රෝංගස්ට් හන්ටර් වෙනකන් යන විදිය. මේක බලන්න හොඳ මොකද කිව්වොත් මේ ඇනිමි එකත් කලින් කිව්ව ඇනිමි එක වගේ තේරුම් ගන්න අමාරු ඇනිමි එකක් නෙවෙයි. ස්ටෝරි එක ටිකක් ෆාස්ට් යනවා වගේම පළවෙනි සීසන් එකට එපිසෝඩ් 12යි ඇවිල්ලා තියෙන්නේ. තුන්වෙනි ඇනිමි එක තමයි ජුජුට්සු කයිසෙන් ඇනිමි එක. මේ ඇනිමි එකත් ගොඩක් අය දන්න ඇනිමි එකක්. මේ ඇනිමි එකේදී යූජි ඉතදොරි කියන කෙනා තමයි ප්‍රධාන චරිතය වෙන්නේ. මේ යූජි ඉන්න ලෝකයේ ඉන්නවා කර්සස් එහෙම නැත්නම් ශාප කියලා රාක්ෂසයෝ වගේ. මේ රාක්ෂසයන්ව නිර්මාණය වෙන්නේ මිනිස්සුන්ගේ තියෙන නෙගටිව් ඉමෝෂන්ස් වලින්. මේ කර්සස් එක සටන් කරන්න ඉන්නවා ජුජුට්සු සෝසරර්ස්ලා කියලා කට්ටිය. ඉතින් යම් සිද්ධියක් වෙලා මේ යූජිටත් මේ ජුජුට්සු සෝසරර් කෙනෙක් වෙන්න සිද්ධ වෙනවා. එහෙම වුණාට පස්සේ එයා කොහොමද එයාගේ ජීවිතය ඉස්සරහට අරන් යන්නේ කියන එක තමයි මේ ඇනිමි එකේ තියෙන්නේ. මේකේ ස්ටෝරි එක කලින් ඇනිමි දෙකට වඩා පොඩ්ඩක් විතර සංකීර්ණ. විශේෂයෙන්ම මේකේ තියෙන පවර් සිස්ටම් එක. ඒ වුණාට මේ ඇනිමි එක තේරුම් ගන්න බෑ කියන ලෙවල් එකක නෑ. ඇනිමේෂන් හොඳට තියෙන සුපිරිම ෆයිට් ටිකක් මේකෙදි බලා ගන්න පුළුවන් වගේම මේකේ ඉන්න කැරක්ටර්ස්ලාත් හරිම ඉන්ටරෙස්ටිං. ඇඩ්වෙන්චර් ඇනිමි එකක එහෙම නැත්නම් ඇඩ්වෙන්චර් ජෙනර් එකක ප්‍රධාන වශයෙන් ફોකස් කරන්නේ ජර්නි එකක් ගැන. ඒකේ ඉන්න කැරක්ටර්ස්ලා අලුත් තැන් වලට ගිහින් ඒවා එක්ස්ප්ලෝර් කරනවා, අලුත් චැලෙන්ජස් වලට මුහුණ දෙනවා වගේ දේවල්. මේ ජෙනර් එකේදී ඒ ජර්නි එක ඒකේ ස්ටෝරි එකේ ප්‍රධාන අංගයක් වෙනවා. ඉතින් මේකේ කියන පළවෙනි ඇනිමි එක තමයි
Astra Lost in Space කියන්නේ. මේ ඇනිමේ එක මම කලිනුත් ඔයාලට කියලා තියෙන ඇනිමේ එකක්. මේකේ ස්ටෝරි එකේදී කතාව යන්නේ අනාගතයේ වෙන සිද්ධියක්. මේකෙදි හයි ස්කූල් එකේ ඉන්න ස්ටුඩන්ට්ලා සෙට් එකක් යනවා අභ්‍යවකාශයට ෆීල්ඩ් ට්‍රිප් එකක් විදියට. එතනදී යම් කිසි දෙයක් වෙලා එයාලව ආලෝක වර්ෂ 100,000 ගාණක් ඈතට යනවා. හැබැයි වාසනාවට වගේ එයාලට ඒ ගිය තැන තිබිලා අභ්‍යවකාශ යානාවක් හම්බ වෙලා ඒකෙන් ආපහු පෘථිවියට එන්න හදන උත්සාහය තමයි මේ ඇනිමේ එකේ තියෙන්නේ. මේක අලුත් කෙනෙක්ට බලන්න හොඳ මොකද මේ ඇනිමේ එක සීසන් එකකින් ස්ටෝරි එක ඉවර කරලා හොඳ ලස්සන එන්ඩින් එකකට යනවා. එපිසෝඩ් 12ක් ඇතුලේ කතාව ලස්සනට ගලපලා තිනවා වගේම ඒක තේරුම් ගන්නත් ලේසි. දෙවෙනි එක තමයි A Place Further Than Universe කියන ඇනිමේ එක. මේ ඇනිමේ එක අපි දකින සාමාන්‍ය ෆැන්ටසි ඇඩ්වෙන්චර් ඇනිමේ එකක් නෙමෙයි. සුපර් පවර්ස් මැජික් වගේ දේවල් නෑ. ස්ටෝරි එක යන්නේ සාමාන්‍ය ගැහැණු ළමයි 4 දෙනෙක් වට. මෙයාලා එකිනෙකාට වෙනස් වුණත් මේ 4 දෙනාගේම එකම අරමුණ වෙන්නේ එකම තැනකට යන එක. ඒක තමයි ඇන්ටාර්ක්ටිකාවට යන එක. මේ ඇනිමේ එකෙන් අපිට දකින්න ලැබෙන්නේ විවිධ අභියෝග හමුවේ මේ 4 දෙනා තමන්ගේ අරමුණට යන එක ගැන. මේ ඇනිමේ එක බලන්න හොඳයි කියන්නේ මේක තේරුම් ගන්න ලේසිම ඇනිමේ එකක්. එපිසෝඩ් 13යි තියෙන්නේ වගේම ස්ටෝරි එකත් ඒ එපිසෝඩ් 13න් සම්පූර්ණ කරලා තියෙනවා. මේ ඇනිමේ එකේ කැරක්ටර් ඩෙවලොප්මන්ට් එක සුපිරිම විදිහට දකින්න පුළුවන් වගේම මේ ඇනිමේ එක බලද්දී ඔයාලට වෙනස්ම අත්දැකීමක් ලැබේ. තුන්වෙනි එක තමයි Free Ren Beyond Journey's End කියන ඇනිමේ එක. මේක දැනට ඇවිත් තියෙන මාස්ටර්පීස් ඇනිමේ අතරින් එකක් කියලා කියන්න පුළුවන්. මේකේ කතාව ගලාගෙන යන්නේ ෆ්‍රී රෙන් කියන එල්ෆ් කෙනෙක් වට. මෙයා නිකම්ම එල්ෆ් කෙනෙක් නෙමෙයි ඩීමන් කින්ව පරාද කරපු හීරෝ සහ එයාගේ කණ්ඩායමේ කෙනෙක්. කතාව පටන් ගන්නේ මේ හීරෝ ඇතුළු කණ්ඩායම ඩීමන් කින්ව පරාද කරලා එන ගමනේ. මෙතනදී මම කතාව තවදුරටත් කියනට වඩා ඔයාලම බලලා එක්ස්පීරියන්ස් කළොත් තමයි හොඳ. මේ ඇනිමේ එක බලන්න හොඳ ඇයි කියලා කිව්වොත් මේ ඇනිමේ එකේ ස්ටෝරි එක යන්නේ ස්ලෝ කාම් වයිබ් එකක්. හිතට දැනෙන විදියට ඉන්න කැරක්ටර්ස්ලා නිර්මාණය කරලා තියෙනවා වගේම මේකේ තියෙන වර්ල්ඩ් බිල්ඩින් එක මාරම ලස්සනයි. කෙලින්ම නමයම තියෙනවා වගේ කොමඩි ඇනිමේ එකක් කියන්නේ ඔයාව සතුටු කරන ඔයාව හිනස්සන ඇනිමි වලට. මේ කොමඩි ඇනිමි වල තියෙන විශේෂත්වයක් තමයි මේ ඇනිමි කොමඩි විදිහට එක එක දේවල් පාවිච්චි කරනවා. සමහර වෙලාවට තියෙන වෙනත් ඇනිමි හිතා ගන්න බැරි සිදුවීම්, අමුතු ජාතියේ චරිත වගේ ගොඩක් දේවල්. මේකේ තියෙන පළවෙනි ඇනිමි එක තමයි කොනොසුබා කියන්නේ. මේ ඇනිමි එක කොමඩි ඇනිමි අතර ඉහළින්ම තියෙන ඇනිමි එකක්. මේකේ ප්‍රධාන චරිත විදිහට ඉන්නේ කසුමා කියලා කැරක්ටර් එකක්. දවසක් මෙයා හෙනම අමුතු විදිහට මරණයට පත් වෙනවා. ඒ පත් වෙලා එයා වෙන ලෝකයකට යනවා. එහෙම ගියාට පස්සේ මේ කසුමා හැමදේම හොඳ වෙයි කියලා හිතුවට ඔක්කොම අවුල් ජංජාලයක් වෙලා එක තමයි වෙන්නේ. බලන්න හොඳයි කියලා කිව්වොත් පළවෙනි සීසන් එකේ එපිසෝඩ් 10යි තියෙන්නේ. ඒ නිසා ඉක්මනට බලන්න පුළුවන්. ස්ටෝරි එකත් හෙනම සරලයි. විශේෂයෙන්ම hina වෙලා ඉන්නවනම් මේ ඇනිමේ එක මක්. දෙවෙනි ඇනිමේ එක තමයි නන් බකා කියන්නේ. මේ ඇනිමේ එක නම් ගොඩක් අයට අහලා පුරුදු නැති ඇනිමේ එකක් වෙන්න ඕන. ඒ වුණාට මේක කොමඩි ඇනිමේ අතර තියෙන හොඳ ඇනිමේ එකක් කියලා කියන්න පුළුවන්. මේකේ ප්‍රධාන චරිත විදිහට ඉන්නේ හිර ගෙදර ඉන්න හිරකාරයෝ 4 දෙනෙක්. මෙයාලා මේ හිර ගෙදරින් පැන ගන්න ක්‍රමයක් තමයි බලන්නේ. එයාලා පැන ගන්න හදන හැම වෙලාවකම මේ හිර ගෙදර ඉන්න ගාඩ්ලා මෙයාලව අල්ලලා ආයේ ඇතුළට දානවා. හැබැයි ඔය අතරේ අමුතු දේවල් hina යන දේවල් බලා ගන්නත් අපිට පුළුවන්. මේ ඇනිමේ එකේ ස්ටෝරි එකත් සිම්පල් වගේම ඒකේ ඉන්න කැරක්ටර්ස්ලත් මතක තියාගන්න ලේසි. එපිසෝඩ් 13ක් පළවෙනි සීසන් එකට තියෙනවා වගේම මේක ටිකක් කලර්ෆුල් ඇනිමේ එකක්. ටිකක් කිව්වට මේ ඇනිමේ එක බලනකොට ඔයාලට දැනගන්න පුළුවන් වෙයි මේ කොච්චර කලර්ෆුල් ඇනිමේ එකක්ද කියලා. තුන්වෙනි ඇනිමේ එක තමයි ඔරාන් හයි ස්කූල් හොස් ක්ලබ් කියන ඇනිමේ එක. මේ ඇනිමේ එකත් කොමඩි ඇනිමේ අතර ප්‍රසිද්ධ ඇනිමේ එකක්. මේකේ ප්‍රධාන චරිතය වෙන්නේ හරුහි කියලා ගෑනු ළමෙක්. ඒ වගේම මෙයාට ස්කෝලර්ෂිප් එකක් ලැබිලා එයා යන්නේ ටිකක් සල්ලිකාර පවුල් වල අය ඉන්න ස්කූල් එකකට. එතනදී එයාගේ අතින් උන වැරද්දක් නිසා එයාට හොස් ක්ලබ් එකට බැඳෙන්න වෙනවා. එතනදී ඒ ක්ලබ් එකේ ඉන්න අය මෙයාව පිරිමි ළමයෙක් කියලා තමයි හිතන්නේ. අන්න එතනින් තමයි මේ ඇනිමේ එකේ කොමඩි එක ගලාගෙන එන්නේ. එපිසෝඩ් 26ක් තියෙන මේ ඇනිමේ එක ටිකක් පරණ වුණත් අලුත් කෙනෙක්ට එන්ජොයි කරන්න, hina වෙන්න ලේසි ස්ටෝරි එකක් තමයි තියෙන්නේ. පරණ වුණාට මේ ඇනිමේ එක පරණයි කියලා දැනෙන්නේ නැතිම තරම්. ෆැන්ටසි ඇනිමි කියන්නේ අපේ තියෙන ඇත්ත ලෝකෙට වඩා වෙනස්ම ලෝකෙක ස්ටෝරි එක සෙට් වෙලා තියෙන ඇනිමි වලට. මේකෙදි මැජික්, රාක්ෂයෝ, විවිධ ජාතීන් වගේ ඇත්ත ලෝකෙ දකින්න ලැබෙන්නේ නැති දේවල් දකින්න ලැබෙනවා. හැම ෆැන්ටසි ඇනිමි එකක්ම එක වගේ නෑ. සමහර ඒවා ඒ ලෝකේ ගවේෂණය කරන එක අනිත් අය අතර තියෙන බැඳීම් වගේ ඒවා ගැන ෆෝකස් කරනවා අපිට බලා ගන්න පුළුවන්. මේ ෆැන්ටසි ඇනිමි වල තියෙන පළවෙනි ඇනිමි එක තමයි Grimgar Ashes and Illusions කියන ඇනිමි එක. මේක ඇනිබල් අය දන්න
ඉන්න ඒත් හුඟක් අය බලලා නැති ඇනිමි එකක්. මේකෙදි ළමයි කණ්ඩායමක් වෙනම ලෝකයක ඇහැරෙනවා. මෙයාලට මුකුත්ම මතක නැහැ. එයාලා කොහෙන්ද ආවේ මොනවද කළේ කියලා. මේ ලෝකේ එයාලට ජීවත් වෙන්න ඕන නම් ඒකේ ඉන්න සත්තුන් රාක්ෂයන්ව මරලා එයාලට සල්ලි හොයාගන්න වෙනවා. මේ ඇනිමි එකේ ස්ටෝරි එක ගොඩක්ම සංකීර්ණ නැහැ. ෆැන්ටසි කියන එක ටිකෙන් ටික තමයි පෙන්වන්නේ. එපිසෝඩ් 12ක් තියෙන මේ ඇනිමි එකේ කැරක්ටර්ස්ලා ජීවත් වෙන්න උත්සාහ කරන එක බලන අයට දැනෙන්නේ එයාලා ඇත්තම අය වගේ. දෙවෙනි ඇනිමි එක තමයි Somali and the Forest Spirit කියන ඇනිමි එක. මේ ඇනිමි එක ගලාගෙන යන්නේ ප්‍රධාන චරිත දෙකක් වටා. ඒ දෙන්න තමයි සොමාලි කියන පොඩි ගැහැණු ළමයයි ගොලම් කියලා ඉන්න ෆොරස්ට් ගාඩියනුයි. මේ ගොලම් කැලේ සැරිසරසර ඉන්නකොට එයාට මේ සොමාලි කියන ළමයව හම්බ වෙනවා. ඒ හම්බ වුණායින් පස්සේ ඒ දෙන්න එකතු වෙලා සොමාලිගේ දෙමව්පියන් හොයාගෙන යන එක තමයි කතාවේ තියෙන්නේ. මේකේ ස්ටෝරි එක තේරුම් ගන්න ලේසි. ඒ වගේම එපිසෝඩ් 12යි තියෙන්නේ. මේ ඇනිමි එකේ තියෙන විශේෂම දේ තමයි මේ ගොලම් සහ සොමාලි අතර තියෙන බැඳීම. ඒක ලස්සනට ඇනිමි එකේ පෙන්නලා දීලා තියෙනවා. තුන්වෙනි ඇනිමි එක තමයි The Ancient Magus Bride කියන ඇනිමි එක. මේ ඇනිමි එකේ ප්‍රධාන චරිතය වෙන්නේ චිසේ හතොරි කියන අවුරුදු 15ක ගෑනු ළමයා. එයාට විඳින්න ලැබුණ අමාරු අභියෝග නිසා එයා ජීවිතය ගැන ටිකක් කලකිරලා ඉන්නේ. ඔහොම ඉන්නකොට ඔක්ෂන් එකකදී එලියාස් අයින්ස්වර්ත් කියලා කෙනෙක් මෙයාව මිලදී අරගන්න. මේ එලියාස් කියන්නේ නිකන් කෙනෙක් නෙවෙයි. මෙයා ඉන්න බලවත්ම මායාකාරී. මෙයා චිසේව අරගෙන එන්නේ එයාගේ ගෝලයෙක් වගේම එයාගේ අනාගත බිරිඳ විදිහට තියාගන්න. එතනින් පස්සේ මේ චිසේ එයා දැකලා නැති වෙනස්ම ලෝකයකට ඇතුළු වෙනවා අපිට බලා ගන්න පුළුවන්. එපිසෝඩ් 24ක් තියෙන මේ ඇනිමි එකේ ලස්සනට ෆැන්ටසි වර්ල්ඩ් එක පෙන්නලා දීලා තිනවා අපිට බලා ගන්න පුළුවන්. මේ එපිසෝඩ් ඇතුළත ඇනිමි එකේ ස්ටෝරි එක ටිකෙන් ටික බලන කෙනාට පෙන්නලා දීලා තියෙනවා වගේම මේ ඇනිමි එක ගොඩක්ම ඉන්ටරෙස්ටිං ඇනිමි එකක්. වීඩියෝ එකේ අන්තිමටම කියන්න යන්නේ රොමෑන්ස් ඇනිමි ගැන. කෙටියෙන්ම කිව්වොත් මේ රොමෑන්ස් ඇනිමි වල තියෙන්නේ රොමෑන්ස්. එහෙම නැත්නම් දෙන්නෙක් අතර තියෙන රිලේෂන්ෂිප් එක ගැන. එහෙම කිව්වට ඒ හැම රොමෑන්ස් ඇනිමි එකක්ම එකම විදිහ නෙමෙයි. සමහර ඒවා ෆනි, සමහර ඒවා ඉමෝෂනල්. තවත් සමහර ඒවා රියලිස්ටික් වගේ ගොඩක් දේවල් මේ රොමෑන්ස් ඇනිමි අතර තියෙනවා. මේ රොමෑන්ස් ඇනිමි ලිස්ට් එකේ තියෙන පළවෙනි ඇනිමි එක තමයි සුකිගා කිරේ කියන ඇනිමි එක. ඇනිමි ෆෑන්ස්ලා අතර එච්චර ප්‍රසිද්ධ නැති වුණත් රොමෑන්ස් ඇනිමි අතර ඉහළින්ම තියෙන ඇනිමි එකක් තමයි මේ සුකිගා කිරේ කියන ඇනිමි එක. අකානි සහ කෝතරෝ කියන චරිත දෙක ප්‍රධාන චරිත විදිහට ඉන්න මේ ඇනිමි එක ફોකස් කරලා තියෙන්නේ මිඩල් ස්කූල් එකේ අවසාන කාලයේ ඉන්න මේ අකානි සහ කෝතරෝට එකිනෙකා ගැන හෙමින් කැමැත්තක් ඇති වෙන එක ගැන. හරිම ලස්සන ඇනිමි එකක් වෙන මේ ඇනිමි එක ඇත්ත ලෝකයට ගොඩක් සමානයි කියලා කියන්න පුළුවන්. මේ ඇනිමි එක එපිසෝඩ් 12. ස්ටෝරි එකත් ගොඩක් ලස්සනයි වගේම තේරුම් ගන්නත් ලේසි. ඉන්න කැරක්ටර්ස්ලා සංකීර්ණ නැහැ. ඒ නිසා අලුත් කෙනෙක්ට ලේසියෙන්ම බලන්න පුළුවන්. දෙවෙනි ඇනිමි එක තමයි හොරිමියා කියන ඇනිමි එක. මේ ඇනිමි එක නම් ගොඩක්ම ප්‍රසිද්ධයි. මේකේ ඉන්න ප්‍රධාන චරිත වෙන්නේ හොරි සහ මියා මුරා කියන දෙන්න. මේ දෙන්න කියන්නේ එකිනෙකාට වෙනස් චරිත දෙකක්. හැබැයි හිතාගන්න බැරි සිදුවීමක් වෙලා මේ දෙන්නට දෙන්න දැනගන්නවා එයාලා ලෝකයට නොපෙන්නපු එයාලගේ ජීවිතයේ පැත්තක් ගැන. එතනින් පස්සේ දෙන්නගේ රිලේෂන්ෂිප් එක ටිකෙන් ටික ඩෙවලොප් වෙන්න පටන් ගන්නවා. අලුතෙන් බලන කෙනෙක්ට මේ ඇනිමි එකේ තියෙන වාසිය තමයි මේක එපිසෝඩ් ගණනාවක් දිගට අරන් යන්නේ නැති එක. එපිසෝඩ් 13කින් ස්ටෝරි එක ලස්සනට ඉදිරිපත් කරලා තියෙනවා වගේම ස්ටෝරි එක තේරුම් ගන්න ලේසි. රොමෑන්ස්, කොමඩි, ෆ්‍රෙන්ඩ්ෂිප් වගේ දේවලුත් මේ ඇනිමි එකේ ඇතුළත් වෙනවා අපිට බලා ගන්න පුළුවන්. තුන්වෙනි ඇනිමි එක තමයි තොරදොර කියන්නේ. මේ ඇනිමි එකත් කලින් ඇනිමි එක වගේ ප්‍රසිද්ධ ඇනිමි එකක්. මේකේ ප්‍රධාන චරිත වෙන්නේ රියෝජි සහ ටයිගා කියන දෙන්න. මේ දෙන්න මුලින්ම අඳුරන්නේ නැහැ. හැබැයි සිද්ධ වෙන සිදුවීමක් නිසා මේ දෙන්න දැනගන්නවා තමන්ගේ හොඳම යාළුවට අනිත් කෙනා කැමතියි කියලා. ඊට පස්සේ මේ දෙන්න තීරණය කරනවා දෙන්නට දෙන්න උදව් කරගන්න. මේක එපිසෝඩ් 25ක් වගේ තියෙන නිසා ටිකක් දිග රොමෑන්ස් ඇනිමි ස්ටෝරි එකක් තියෙන ඇනි බලන අයට try කරන්න හොඳ ඇනිමි එකක්. මේකේ කොමඩිත් තියෙනවා රොමෑන්ස් වලට අමතර. ඒ වගේම ස්ටෝරි එකත් කම්ප්ලෙක්ස් නෑ. ඉමෝෂනල් වෙනවා ස්ටෝරි එකේ ඉස්සරහට යනකොට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද ගෙනාපු ඇනිමි රෙකමෙන්ඩේෂන් වීඩියෝ එක ඉවර වෙන්නේ. මේකෙදි මම ඇක්ෂන්, ඇඩ්වෙන්චර්, රොමෑන්ස්, කොමඩි, ෆැන්ටසි කියන ජෙනර් පහට අදාළව ඇනිමි 3 ගානේ ඔයාලට කිව්වා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා කියලා මම හිතනවා. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න වගේම යාළුවන්ට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තව මේ වගේ වීඩියෝ බලන්න ආස නම් channel එක subscribe කරලා වගේම අනිවාර්යයෙන්ම bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් අදට වීඩියෝ එක අවසానයි. ආය අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.